සීලයක් කියලා ආරක්ෂා කරන්න සිල් පිරුවටයක් දාගෙන පන්සලට යන්න ඕනේ නෑ පුතේ. ඔබට හිතෙන්න පුළුවන් කොහොමද හාමුදුරනේ අපේ සසර යහපත් කරගන්න මේ ගෙවන ජීවිතය ඇතුලේ පැය 24න් පැය 18ක් විතර වැඩ කරන මේ රටේ අපි කොහොමද සංසාරයෙන් එතර වෙන්න යම් දෙයක් කරගන්න? මං කියන්නම්. ඔබ ගෙවන හැම තත්පරයක්ම සිහියෙන් ගත කරන්න පින්වතුනි. ඔබට ප්‍රාණඝාතයක් කරන්න හිතෙන යම් වෙලාවක ප්‍රාණඝාතය කිරීම අකුසලයක් කියලා දැනගෙන ඒ ප්‍රාණඝාතය නොකර ඉන්න ඔබට ඒක තමයි සීලය. කාගේ හරි දෙයක් හොරෙන් ගන්න හිතෙන හැම වෙලාවකම මේක හොරකමක් කියලා දැනගෙන නොකර ඉන්න එක තමයි සීලය. යම් වැරදි කාම සේවනයකට හිත යෙදෙන හැම වෙලාවකම මේ වැරදි කාම සේවනය නිසා මටත් මගේ පවුලේ අයටත් අගතියක් වෙනවා කියලා දැනගෙන ඒකෙන් වැළකී ඉන්න එක තමයි පින්වතුනි සීලය. බොරුවක් කියන්න හිතෙන හැම වෙලාවකම ඒ බොරුව කියනකොට තව කෙනෙකුට ඒකෙන් අගතියක් වෙනවා කියලා හිතලා බොරුව නොකිය ඉන්න තප්පරේ තමයි සීලය. නැතුව සිල්පද 5 කියලා බණ මඩුවට ගිහිල්ලා පැයක් දෙකක් ඉඳලා දවස පුරාම බුදිය ගනවා කියලා සිල් ආරක්ෂා වෙන්නේ නැහැ. දැන් අපේ ගම්වල උපාසකම්වල ගොඩාක් කරන්නේ පොයිට පන්සලට ගිහිල්ලා බණ මඩුවේ කණු මුළු වලට පොරගණ එකනේ. සීලල මාලල හෙන්ද්‍රික්ලා නිමල්ල උදේම ගිහිල්ලා බලන්නේ කණු අල්ල ගන්න මුල් අල්ල ගන්න මේ කණුව මගේ මේ මුල්ල මගේ මේ කණුව මගේ කියලා උදේ ඉඳන් හැන්දෑව වෙනකන් කණු මුළු වලට යුද්ධේ. මං කියන්නේ ඔබට පන්සලේ බණ මඩුව ඕනේ සසරින් එතර වෙන්න. ඔබට පාවිච්චි කරන මොහුණු පොත ඔබේ YouTube එක ඔබට පුළුවන් ධර්ම දානය පිණිස වෙන් කරන්න සතියකට සැරයක්. එක බණපදයක් තව කෙනෙකුට අහන්න ඔබේ YouTube පිටුවේ ඔබේ Facebook පිටුවේ ෂෙයා කරගන්න පුළුවන් නම් පුතේ ඒකත් ධර්ම දානේනේ. සබ්බ දානං ධම්ම දානං චිනාති. ධර්ම දානය තමයි සියලු දානයන් වලට වඩා උතුම්. දැන් ඒක අපිට කරන්න බැරිද? පුළුවන්. ඒ නිසා ඔබට ජීවිතේ ලැබෙන අවස්ථාව පස්සට ගන්න එපා. සමහර දරුවෝ අපිට හම්බුණා අත්වල ඇඟිලි නෑ, අත් කැපිලා, කකුල් කැපිලා, තුවාල වෙලා, අසරණ වෙලා ජීවිතේ දුක් විඳින්නේ. සමහර විට ඔබේ අම්මා වෙනුවෙන් වෙන්න පුළුවන්. තාත්තා වෙනුවෙන් වෙන්න පුළුවන්. බිරිඳ දරුවෝ වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ හැම කැපකිරීමක්ම කරන්නේ ඔබ අම්මා තාත්තා වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්.